මානසික නිදහස ඒ මගේ ජීවිතයේ අංක 1. මම ඒ වෙනුවෙන් ඕනම තීරණයක් ගන්න දෙපාරක් හිතන්නේ නැති කෙනෙක්. මගේ ජීවිතේ මට තීරණ ගන්න, මට දේවල් කන්ට්‍රෝල් කරන්න පුළුවන් වුණ කාලය ඇතුළතදී මම සමහර මිනිස්සු වටිනවා කියලා විශ්වාස කරගෙන අමාරුවෙන් උනත් අල්ලගෙන ඉන්න ගොඩාක් දේවල් එක තීරණයකින් අතහැරපු කෙනෙක්. ඉතින් මාසෙකට විතර පස්සේ අද මම ගෙනාව පළවෙනි වීඩියෝ එක මේ. මුලින්ම මම වෙනුවෙන් බලාගෙන හිටපු ආදරණීය ඔයාලා හැමෝටම ගොඩක් ස්තුතියි. වගේම ආදරේ. අමාරුම දවස් කීපයකට පස්සේ අද මට ඕන වුණා පොඩි රෙස්ට් එකක් ගන්න. රෙස්ට් එකක් කිව්වේ ඇඳට වෙලා නිදාගෙන ඉන්න රෙස්ට් එකක් නම් නෙවෙයි. මම ආස දෙයක් කරලා මම වෙනුවෙන් ඉන්න එක දවසක්. ඉතින් මම හිතුවා අද දවස මම වෙනුවෙන් වෙන් කරනවා කියලා. හැබැයි උදේ අවදි වෙද්දිත් කිසිම ප්ලෑන් එකක් තිබුණේ නෑ කරන්න ඕන දෙයක් ගැන. කොහොම හරි අන්තිමට මම තීරණය කළා ගොඩක් දවසක ඉඳන් මගේ බකට් ලිස්ට් එකට දාගෙන හිටිය තැනකට යන්න. ෂොපින් කරන්න තමයි. හැබැයි ඇඳුම් නම් නෙවෙයි, එක සුකුරුත්තම් බඩු ටිකක් ගන්න පුළුවන් තැනකට. ගන්නෙ මොනවද කියලා අදහසක් නැහැ. මට ඕන උනේ මම අද දවසට වෙන් කරපු බජට් එක ඇතුලේ මට ආසයි කියලා හිතන ඕනම දෙයක් මම ගන්නවා කියලා. මේ පිටට පේන මං ඇතුලේ ඉන්න චූටි දේවල් වලින් සතුටු වෙන මාව සතුටු කරන්න තමයි මට ඕන උනේ. අපි ගොඩක් වෙලාවට කරන්නේ අපේ අවශ්‍යතාවයට දේවල් තෝරගන්න එකනේ. අද මම කරන්නේ දකින ඕනම ආස දෙයක් ගන්න එක. මේ ජීවිතේ අපි හැම වෙලාවෙම පර්ෆෙක්ට් වෙන්න ඕනේ නෑ. මම කියන්නේ ඉතුරු කරන්න ඕනේ, අනවශ්‍ය වියදම් කට් කරන්න ඕන වගේ දේවල් අතරේ මේ වගේ පොඩි නාස්තිකාර වැඩත් කරන්න ඕනේ. හැබැයි එක දෙයක් මතක තියාගන්න ඕනේ, විශේෂයෙන්ම තාම ඉගෙන ගන්න මගේ ආදරණීය නංගිලා මල්ලිලා, ජීවිතේ අපි මෙහෙම දවස් ළඟා කරගන්න ඕනේ අපේම උත්සාහයෙන් සහ මහන්සියෙන්. එහෙම නැතුව අම්මගේ තාත්තගේ මහන්සියෙන් නෙවෙයි. ඒ නිසා මේ විදිහේ දවස් දකිද්දී ඔයා හිතන්න ඕනේ මම මගේ ජීවිතේට මේ වගේ දවස් අරන් එනවා කියලා. අද මෙහෙම මගේම සල්ලි වලින් මම වියදම් කළත් මටත් තියෙනවා බජට් ලිමිට් එකක්. ඉතින් මම හිතන්නේ මට මගේ ජීවිතේට බජට් ලිමිට් එකක් නැතුවම අයිටම් වල ප්‍රයිස් ටැග් එක බලන්න නැතුව shopping කරන්න පුළුවන් දවස් මම අරන් එනවා කියලා. හැමදේටම කාලයක් එනවා. ඉතින් ඒ වෙනුවෙන් ඔයාව සූදානම් කරගන්න. සෝෂල් මීඩියා ඇතුලේ දකින දේට ඉන්ස්පයර් වෙලා රැල්ලට දුවන කෙනෙක් නොවී ඔයාගෙම ගමනක් යන්න. ඒ ගමන හෙමින් වුණත් හරිම ශක්තිමත් වගේම සාර්ථකයි. අනිත් අය දිහා බලලා හැදෙන්න ඕනේ. අපේ ජීවිතේට දේවල් එකතු කරගන්න ඕනේ අනිවාර්යෙන්ම. හැබැයි වැරදි වැටහීමකින්, වැරදි පාරකින් නෙමෙයි. කෙනෙක්ව දැකලා ඒ කෙනා වෙන්න ඕනේ කියලා හිතනවා නම්, එයාව ඔයාට මොටිවේෂන් එකක් නම් ඔයා එහෙම කරන්න. හැබැයි එකපාරම අද ඉන්න එයා වෙන්න නෙවෙයි, ඒ පුද්ගලයා ආපු පාරෙන් ඔයා එන්නේ කොහොමද කියන එක ගැන හිතලා බලන්න. ඒ වෙනුවෙන් වැඩ කරන්න. එයා පටන් ගත්තේ කොතනින්ද කියන එක හොයලා බලන්න. ඒ වගේම මතක තියාගන්න, අපි ඕනම කෙනෙක්ගේ ජීවිතය ඇතුලේ හැමදේම හොඳින් සිද්ධ වෙන පර්ෆෙක්ට් ලස්සන දවස් වගේම අමාරු දුෂ්කර ඔහේ ගෙවන දවසුත් තියෙනවා. මොන දේ කොහොම වුණත් අල්ලගෙන ඉන්න, අතහරින්න එපා. ඒ වගේම වැටුනොත් නැගිටින එක ප්‍රතික්ෂේප කරන්න එපා.
ඉතින් මගේ අද දවස මම ආසම දේවල් එක්ක ගෙවුණු විදිය බලන ගමන් චූටි කතාවක් කියන්නද? පහුගිය දවස් ටිකේ මට තදින්ම දැනුණු දෙයක් මම මටම කියලා දුන්න පාඩමක්. අපි අපේ ටාගට් වලට යද්දී ඒ වෙනුවෙන් මහන්සි වෙද්දී අපිට සමහර වෙලාවට අපේ ආදරණීයන්ව මගහැරෙනවා. අපි හිතනවා අපි අරමුණු වලට ගිහින් එයාලව සතුටු කරනවා කියලා. ඒත් මේ ජීවිතේ ඒ කවදා හරි දවස ගැන අපිට බලාපොරොත්තු තියාගන්න බෑ. මම හැමදාමත් ඔයාලට කිව්වා අපි අපේ අරමුණු වලට යන්න ඕන, හැබැයි අපේ ආදරණීයන්ව මගහැරගන්නේ නැතිව කියලා. ඒත් මම හිතනවා මම නොදැනුවත්වම මට යාළව මගහැරුණා කියලා. අපි ජීවිතේ දිනන්න ඕනේ, සල්ලි හොයන්න ඕනේ. හැබැයි සතුට කියන දේ, ආදරේ කියන දේ දෙන්න සල්ලි ඕනේ නෑ අපිට. අපි හැම වෙලාවෙම හොඳම දේ එයාලට දෙන්න උත්සාහ කරද්දී එයාලා අපෙන් බලාපොරොත්තු වෙන්නේ පොඩි වෙලාවක් විතරයි. මේ ගෙවිලා යන තප්පර විනාඩි ආපහු ගන්න බෑ. කවදා හරි දවසක ඔයාට පසුතැවෙන්න ඉඩක් නොතියා ජීවිතයේ හැම තප්පරයක්ම විඳින්න. තනියම නෙවෙයි, එයාලත් එක්ක. ඔයා සමාජයට පොරක් වෙන්න පුළුවන්. හැබැයි ගෙදර ඔයාගේ ආදරණීයන්ට පුතා වෙන්න, දුව වෙන්න. ගෙදර හැමෝම එකතු වෙලා කෑම ටිකක් කන්න, ඕපදූප ටිකක් කතා කරන්න, තේරුමක් නැති කතා කිය ඉන්න වෙලාවක් හොයාගන්න. ඉස්සර හැම මාසෙකටම එක දවසක් ගෙදර ගියපු මම, හැම මාසෙටම එක සැරයක් ගෙදර ගියපු මම අන්තිමට ගෙදර ගියේ මාස 2.5කට පස්සේ. මාස 2.5කට පස්සේ මගේ කිරියම්මගේ මල ගෙදරට. වොයිස් කරන්නත් අමාරු වෙන තරම් ඉමෝෂනල් වෙන පොයින්ට් එකක්. මම මේක කට් කරන්න නැතුව මේ විදිහටම දාන්නම්. මොකද ඒ වේදනාව ඕගොල්ලන්ට ඒ විදිහටම දැනෙන්න ඕනි කියලා මම විශ්වාස කරනවා. මොකද ඒක දැනුනොත් තමයි අපි අතින් වෙන්න ඕන දේවල් හරියටම සිද්ධ වෙන්නේ. ඉතින් මාව මේ ලෝකෙට බිහි නොකරපු එක අරුණහම අනිත් හැමදේම එයා යාගේ අත්දැකීම් කළා. පළවෙනි වතාවට ගෙදරින් දුරට වෙලා ගෙවන ජීවිතය ගැන මට පසුතැවීමක් දැනුණා. ආදරණීය ඔයාලගෙන් මම ආදරෙන් ඉල්ලනවා ඔයා ළඟ ඉන්න ඔයාගේ අම්මා, තාත්තා, ආච්චි, සීයා, නංගිලා, මල්ලිලා ඔයාට පුළුවන් උපරිම ආදරෙන් බලා ගන්න. මහ ලොකු දේවල් ඕනේ නෑ. ඒක ආදරණීය වචනයක් හොඳටම ඇති. සබාදහමට විරුද්ධ වෙන්න අපි කාටවත් බෑ. හැබැයි සබාදහමට අනුගත වෙන්න අපිට පුළුවන්. ජීවිතේ අපි ආදරය කරන අය ගැන කතා කරනකොට විශේෂයෙන් දැන් අපෙන් ඈත්ලා ඉන්න අය ගැන කතා කරද්දී අපි මේ විදිහට ඉමෝෂනල් වෙනවනේ. මම චූටි වෙලාවක් අරගෙන ආයිම ඇවිල්ලා තමයි වොයිස් කරන්නේ. මම බලපු එක ඩ්‍රාමා එකක අන්තිමට කියනවා මට හරියටම ඩ්‍රාමා එක මතක නැහැ. මතක විදියට අනන්තෙන් තනුකුමරක් කියලා කොරියන් ඩ්‍රාමා එකක් ගියේ සිරසෙද කොහෙද අන්න ඒකෙද කොහෙද අර අන්තිමට මේ කතාව ඉවර වෙද්දි කියනවා අපි ජීවත් වෙන අන්තිම දවස අද කියලා හිතාගෙන ආදරය කරන්න කියලා. ඒ වචන ටික දිගේ ටිකක් දුරට හිතලා බලන්නකෝ ඒ වචනවල තේරුම කොච්චර වටිනවද කියලා.
ඔයාලට තව චූටි දෙයක් කියන්න තියෙනවා. මේ පහුගිය දවස් ටිකේම වීඩියෝ එක එන්න බැරි වුණාට සමා වෙන්න. ඉස්සරහට හැම වෙන්නේ නෑ. 2025 කියන්නේ මගේ ජීවිතේ ගොඩක් දේවල් ලැබුණ සහ බලාපොරොත්තු නොවුන හිමිවීමකුත් සිද්ධ වුණ අවුරුද්දක්. කොහොම වුණත් අපි ජීවිතේ ඉස්සරහට යන්න ඕනේ. ඉතින් තව පොඩි කාලයයි තියෙන්නේ මේ අවුරුද්ද ඉවර වෙන්න. next week එකේ ඉඳන් step by step අපි 2026 අවුරුද්ද ලස්සනට පටන් ගන්න රෙඩි වෙමු. මම මගේ 2025 අවුරුද්ද perfect කරගන්න කරපු දේවල්, plan කරපු විදිහ, goal set කරගත්ත විදිහ හැමදේම එකින් එකට මම week එකෙන් week එකට කොහොමත් December last week වෙන්න කලින් කියලා දෙනවා. මාව subscribe කරලා තියාගන්න. ඒ වගේම මාව බලාගෙන හිටියට, අහගෙන හිටියට thank you so much හැමෝටම. අපි හැමෝම එකතු වෙලා 2026 2025ටත් වඩා perfect අවුරුද්දක් කරගමු. ඒ වගේම තව චූටි දෙයක් අන්තිමට කියන්නම්. වීඩියෝ එක තවම ඉවර නැහැ. තව චූටි වෙලාවක් තියෙනවා. ඉවර වෙනකම් බලන්න. මමගේ ස්ටඩි ටේබල් එක චුට්ටක් වෙනස් කරා. අදාළතින් ගත්ත බඩු ටිකක් දාලා. ඉතින් අපි දැකලා තියෙනනේ ගොඩාක් ලස්සන ස්ටඩි ටේබල්ස් එහෙම තියෙනවා. ඉතින් ඔයාලා මගේ මේ ස්ටඩි ටේබල් එක අන්තිම වෙනකම් මම ඕගනයිස් කරලා තියෙන විදිය බලලා මොනවාද ඇඩ් වෙන්න ඕනි කියලා මට රෙකමෙන්ඩ් කරනවද? ඒ කියන්නේ සජෙස්ට් කරන්න. තව මොනවාද මේ දේවලුත් තව ඇඩ් වුණා නම් හොඳයි කියලා හිතන දේවල් ටිකක් කමෙන්ට් කරගෙන යන්න. එතකොට මට පුළුවන් ඒ දේවල් බලලා මේ අලුතෙන් එකතු කරගන්න. කලින් නම් ස්ටඩි ටේබල් එක මේ විදිහට හදාගන්න ඕනි කියලා මට ලොකු අයිඩියා එකක් තිබ්බේ නෑ. මම හැමනිටම හිතුවේ ගොඩාක් දේවල් නැතුව හරි සිම්පල් විදිහට තිබුණාම ඇති කියලා. හැබැයි ඒ වුණාට මේ විදිහට තියෙනකොටත් හරි අමුතු කාම් වයිබ් එකක් එනවා වගේ දැනෙනවා. ඉතින් තව මේකට ඇඩ් වුණොත් හොඳයි කියලා හිතන දේවල් හරි මෙතෙන්ට ගැලපෙන්නේ නැහැ කියලා හිතන දේවල් හරි තියෙනවා නම් ඒ දේවලුත් කමෙන්ට් එකක් දාගෙන යන්න මතක ඇතුව.